කොහොමද ඔයගොල්ලන්ට මම සචින්. ඔන්න කාලයකට පස්සේ මම හිතුවා YouTube එකට වීඩියෝ එකක් කරන්න. අපි කැන්ඩි ගියපු දවසක් ගියේ ලස්සන වැඩකට. මම ඒ ගැන විස්තර කියන්නම්. අපි ගමන පිටත් වෙදී පාන්දර 3:00ට විතර කොටිම කිව්වොත් මට මතකත් නැහැ. මගේ යාළුවෝ මාව නිින්දෙන් මයන් කිටගෙන අරන් ගියේ. මොකද අපේ වැඩේ කියලාත් මම කියන්නම්. මේ ඉන්නේ මදුමි. මගේ හොඳම යාළුවෙක්. මම තමයි හර්ෆ්ලෝසා ඉවෙන්ට් එක කරන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති. මම පාට කරන ඒවා, මල් අලවන ඒවා ඔක්කොම මෙයා තමයි කරන්නේ. මටත් අඬ ගහන්නේ. මදුමිට හොඳ ලස්සන අයිඩියාස් තියෙනවා. උදේ දෙකට කලින් ඒ වගේ ඉවෙන්ට්ස් අපි දැකලා නැහැ. තිබ්බේ නැහැ ලංකාවට අලුත්. ඒ වගේ කාලෙක මට මුලින්ම කතා කරා මෙයා මේ වගේ වැඩකට. ඉතින් එදා ඉඳලා අපි ප්‍රොජෙක්ට්ස් ගොඩාක් කරා. ඒවා සක්සස් වුණා. හැම දෙයකටම ග්‍රේට්ෆුල්. ඉතින් අද අපි කැන්ඩි ආවේයි කිව්වොත් අපි හර්ෆ්ලෝසා කැන්ඩි ප්‍රොජෙක්ට් එකක් කරා. ඒකේ වැඩකට තමයි අද අපි ආවේ. අපිට ඕනේ උදේ 7:00 වෙදී ෂොට්ස් එක අරගෙන වැඩ ටික පටන් අරගෙන දවල් එන්න කලින් ඔක්කොම ටික ඉවර කරලා ගෙදර එන්න. හැබැයි ඒ කිව්වට අපි ඒ විදිහට කරේ නෑ. මට හරියම නිදිමතයි. මොකද කියනවා මේ ළමයි මම මහා වාන්දර නැගිට්ටගෙන ආවේ. අපි ආවේ වීකෙන්ඩ් එකෙත් නිසා පොඩක් ක්‍රවුඩඩ්. මේ උදේට හරිම ලස්සනයි කැන්ඩි. යමු බැංකුවේ අද 12 වෙනි කලින් බැංකුවේ ආවෝ සම් බං කියන්නේ මේ තමයි අපේ හර්ෆ්ලෝසා අධිපතිනිය හර්ෆ්ලෝසා අධිපති මේ ඉන්නේ කොපඩ බඩ බල හායි කියන්න පොඩ්ඩක් අධිපතිනියත් එක්ක යන එක මට ලොකු ආඩම්බරයක්. ඇත්තටම කොහොම හරි ප්ලෑන් එක විදියට අපේ මෝර්නින් ෂොට්ස් ටික ඒ විදිහට කරගත්තා. ඊට පස්සේ අපි ආවා අපේ ප්ලේස් එකට ඉතුරු වැඩ ටික ගන්න. ඇඩ් මම සරමක් දාලා ඉන්නේ. ඕගොල්ලෝ දැක්කද දන්නේ නැහැ. මම වීඩියෝස් පෝස්ට් කරා. හායි යාළුවනේ. මෙතන සෙට් නැද්ද? එළිය හොඳයි නේද? මගේ අවුට්ෆිට් එක ලස්සනයිද මේ විදියට කියන බාන්න කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ වැඩි ඉවරයි. මම අවුට්ෆිට් එක චේන්ජ් කරා. මම යනවා මගේ කැන්ඩි වල ඉන්න යාළුවෙක් මීට් වෙන්න. මගේ බැංකුවේ යාළුවෙක්. Shall we try this? Make this is new one. Let's try. මට දන්නේ නැහැ පුළුවන් මේකද දන්නේ නැහැ බලමු. වෙනවද? Seriously? Oh. මම ෆස්ට් ටයිම් තමයි කැන්ඩි වල මෙහෙම ඇවිද්දේ. කියන්නේ ඒ සිටි එකේ මාරම වයිබ් එකක් තියෙන්නේ. මට නිවාඩු වුණාට මගේ යාළුවා වැඩ කරනවා. ඒගොල්ලෝ සැටර්ඩේ බැංකින්. ඉතින් එයා ඉන්නේ කැන්ඩි බ්‍රාන්ච් එකේ. ආවම බලන්න තු ඉන්න බෑනේ. මගේ ෆෝක්කාක්. ඉතින් මේ යන්නේ ආව පොඩ්ඩකට හරි මීට් වෙන්න. බබ ෆෝන් එක උස්සගෙන ඇවිද යද්දී මිනිස්සු මගේ දිහා බල ඉඳලා මම දැන් එඩිට් කරද්දී තමයි මේක දාගින්නේ. මම ලොකු ෂෝ එකක් කළාද මන්දා. මම කියලා යාළුවා මීට් වුණා. යාළුවා බ්‍රාන්ච් එකක් දිසි මට ෆෝන් එක අරන් මොනවත් බ්ලොක් කරලා ගන්නවත් ඇට්ලිස්ට් සෙල්ෆි එකක් ගන්නවත් මට හිතුන්නේ නැහැ. ඊට පස්සේ මගේ ෆේවරිට් රයිස් ඇන්ඩ් කරි මම ලන්ච් එක ගත්තා. කමෙන්ට් නැද්ද? මම කමෙන්ට් නැද්ද කියලා. කැන්ඩියාව මාලිගාව නේද යන්නේ කොහොමද? ඉතින් අපි හිතුවේ පන්සලටත් ගිහිල්ලාම යනවා කියලා ගෙදර. මට එදා සැටර්ඩේ වැඩකුත් තිබුණා හවස. හැබැයි මට ඒකත් කැන්සල් කර ගන්න වුණා. දන්නනේ මේගොල්ලොත් එක ගියාම අපි පන්සලට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ කොළඹ එන්න පිටත් වුණා. අපිත් එක තව කිව් දෙනෙක් ආවා. ඒගොල්ලෝ ෆෝන් එකට අරන් කතා කරනකොට කල්පනාවක් වුණේ නැහැ නේ. හැමෝටම තැන්ක්ස් කරනවා. දැන් මහන්සි නිදිමත ඔක්කොමත් එක පොඩ්ඩක් නිින්ද ගියා එන මග. ඊට පස්සේ මම කොහමයි දැන් බ්ලොග් එක එන්ඩ් කරන්න යන්නේ. ෆ්ලෝස් අධිපතිනිය. ඔව් එන්න එක. බ්ලොග් එකේ. ඔව්. බයි.
ඒත් එක්කම කියන ඔයගොල්ලෝ හර්ෆ්ලෝ සත් එක්ක එකතු වෙන්න, ඒගොල්ලෝ ඉවෙන්ට්ස් එකක ජොයින් වෙන්න, ලස්සන ගොඩක් දේවල් ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා ඉස්සරහට. මේක අනිත් විස්තරෙත් ඒගොල්ලෝගේ පේජස් වල ඉස්සරහට දායි. එහෙනම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න, මේක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න.